දැන් 11 පොතේ 6 වෙනි පාඩමේ තියෙන තව මාතෘකාවක් තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණ. දැන් සෝල්බරි ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ 1947 ඉඳන්. හරිද? ලංකාවේ සෝල්බරි කමිෂනය ක්‍රියාත්මක වෙන්නේ 1947 ඉඳලා. ඒක අපි කලින් කතා කරලා තියෙනවනේ. නේද? හරි. ඒක සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණ ඒ අනුව සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ හඳුන්වා දුන්න නවාංගාතර එකක් තමයි අග්‍රාණ්ඩුකාරවරයා. අග්‍රාණ්ඩුකාරවරයා. හරිද? එතකොට එච්චර කාල තිබුණු ආණ්ඩුකාර ධූරය වෙනුවට හඳුන්වලා දුන්නා අග්‍රාණ්ඩුකාර ධූරයක්. අග්‍රාණ්ඩුකාරවරයා රජුගේ නියෝජිතයා. අග්‍රාණ්ඩුකාරවරයා රජුගේ නියෝජිතයා. ඔහු නාමික විධායකයි. නාමික විධායකයි. ඔහු ක්‍රියාකලයක වැඩ කළේ අගමැතිගේ උපදෙස් මත. ඒ අනුව ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා වෙන්නේ හෙන්රි මාන්ක් මේසන් මුවර මහතා. හරි මම අපෝ කියනවා සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ හඳුන්වා දුන්න අංග අතර පළවෙනි අංගය තමයි අග්‍රාණ්ඩුකාරවරයා. ඒ අනුව එතෙක් පැවති ආණ්ඩුකාර ධූරයෙන් හඳුන්වලා දුන්නා අග්‍රාණ්ඩුකාර ධූරයක්. ඒ අනුව ඔහු රජුගේ නියෝජිතයා. ඔහු නාමික විධායකයි. ඔහු වැඩ කළේ අගමැතිගේ උපදෙස් මත. ඒකයි නාමිකයි කියලා කියන්නේ. ඔහු වැඩ කරන අගමැතිවරයාගේ උපදෙස් මත. ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා වෙන්නේ හෙන්රි මාන්ක් මේසන් මුවර මහතා. දෙවෙනි එක තමයි පාර්ලිමේන්තුව. ඒ අනුව ද්විමණ්ඩල පාර්ලිමේන්තුවක් හඳුන්වලා දෙනවා. ද්විමණ්ඩලය කියලා කියන්නේ කොටස් දෙකයි. එකක් තමයි මහජන මන්ත්‍රී මණ්ඩලය නැත්නම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. මේකේ සමාජිකයන් සංඛ්‍යාව 101යි. 101 දෙනා තෝරාගත්තේ 95ක් ඡන්දේනුත් 6 දෙනෙකු නාමකරණයෙන්ුත් තෝරාගන්න. මේකේ නිල කාලය වසර 5යි. හරි. මම අපෝ කියනවා සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ ඊළඟ ලක්ෂණය තමයි පාර්ලිමේන්තුව එක ද්විමණ්ඩල. එකක් තමයි මහජන මන්ත්‍රී මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. ඒක සමාජිකයන් සංඛ්‍යාව 101යි. 95ක් ඡන්දේනුත් 6 දෙනෙකු නාමකරණ තෝරාගන්නවා. ඒකේ නිල කාලය වසර 5යි. අනිත් කොටස තමයි කොටස් දෙකයිනේ ද්විමණ්ඩල. අනිත් එක තමයි උත්තර මන්ත්‍රී මණ්ඩලය නැත්නම් සෙනට් සභාව. මේකේ සමාජිකයන් සංඛ්‍යාව 30යි. ඒකෙන් 15ක් මේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දේනුත් ඉතිරි 15 අගමැතිගේ උපදෙස් මත අග්‍රාණ්ඩුකාරවරයා විසිනුත් පත් කරගන්නවා. හරි සෙනට් සභාවේ නැත්නම් උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සමාජිකයන් සංඛ්‍යාව 30යි. ඒකෙන් 15ක් මහජන මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දේනුත් ඉතුරු 15 අගමැතිගේ උපදෙස් මත අග්‍රාණ්ඩුකාරවරයා විසිනුත් පත් කරගන්නවා. ඊළඟ සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ තුන්වෙනි ලක්ෂණය තමයි අගමැති හා අමාත්‍ය මණ්ඩලය. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයකින් පස්සේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ බහුතර විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා. සාමාන්‍යයෙන් කියන්නේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂේ නායකයා. නැත්නම් බහුතර විශ්වාස දිනා ගන්නා පුද්ගලයා අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැති ලෙස තෝරාපත් කරගන්නවා. ඊට පස්සේ අගමැතිගේ උපදෙස් මත අග්‍රාණ්ඩුකාරවරයා විසින් අමාත්‍ය මණ්ඩලය පත් කරනවා. ඒකෙදී කොන්දේසි කිහිපයක් තියෙනවා. එකක් තමයි අගමැතිවරයා යටතේ තියෙන්න ඕනේ ආරක්ෂක ඇමතිකමයි විදේශ කටයුතු ඇමතිකම. ඊළඟ මෙන්න මේ සෙනට් සභාවට දෙන්න ඕනේ. සෙනට් සභාවට නැත්නම් උත්තර මන්ත්‍රී මණ්ඩලයට දෙන්න ඕනේ අධිකරණ ඇමතිකමයි තවත් එක් අමාත්‍යාංශයක් මොකක් හරි. හරි මම අපව කියනවා සෝල්බරි ආණ්ඩු ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක වෙනවා 1947 ඉඳලා. ඒදී හඳුන්වා දුන්නා වාංග අතර එකක් තමයි අග්‍රාණ්ඩුකාරවරයා. ඒ අනුව එතෙක් තිබුණු ආණ්ඩුකාර ධුරයට අග්‍රාණ්ඩුකාර ධුරයක් හඳුන්වලා දුන්නා. ඔහු රජුගේ නියෝජිතයා. ඔහු නාමික විධායකයි. ඔහු වැඩ කළේ අගමැති උපදෙස් මත. ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා වෙන්නේ හෙන්රි මාන්ක් මේසන් මුවර මහතා. ඊළඟ තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව කොටස් දෙකකින් සමන්විතයි. ඒ අනුව එකක් තමයි මහජන මන්ත්‍රී මණ්ඩලය නැත්නම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. ඒක සමාජිකයන් සංඛ්‍යාව 101යි. 95ක් ඡන්දේනුත් 6 දෙනෙකු නාමකරණ තෝරගන්නවා. ඒකේ නිල කාලය වසර 5යි. අනිත් එක තමයි උත්තර මන්ත්‍රී මණ්ඩලක සෙනට් සභාව. ඒකේ සමාජිකයන් 30යි. 15ක් මහජන මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දේනුත් ඉතිරි 15 අගමැති උපදෙස් මත අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරගන්නවා. තුන්වෙනි කාරණේම තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ අගමැති හා අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තු මැතිවරණයකින් පස්සේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ බහුතර විශ්වාස දිනා ගන්නා පුජ්‍යලයා අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැති ලෙස තෝරා ගන්නවා.
ඊළඟට අගමැති උපදෙස් මත අග්‍රාණ්ඩුකාරවරයා විසින් අමාත්‍ය මණ්ඩලය තෝරා ගන්න. ඒකෙදී අගමැතිවරයාට ඒ ආරක්ෂක හා විදේශ කටයුතු ඇමතිකමත් ඊළඟට සෙනට් සභාව උත්තර මන්ත්‍රී මණ්ඩලයට අධිකරණ සහ තවත් එක් අමාත්‍යාංශයකුත් ලබා දෙන්න ඕන කියලා නිර්ණායක